පැලියගොඩ මැනින් වෙළඳපොළ ඩිජිටල්කරණය කරමින් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය නිල වශයෙන් අද ආරම්භ කෙරුණා. එම වෙළඳපොලේ දෛනික මූල්‍ය ගනුදෙනු වඩාත් විධිමත් කිරීමේ අරමුණේ. මෙම වැඩසටහන ආරම්භ වුණේ රජයේ ඩිජිටල් කරන ජාතික වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසයි. ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්.ජී. හේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පැලියගොඩ මැනින් වෙළඳපොලේ දැනට ලියාපදිංචි 1400කට අධික ව්‍යාපාරික පිරිසකට අද සිට ගව්පේ ක්‍රමවේදය හරහා ගෙවීම් සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබුණු ඇති. ගව්පේ ගිය අවුරුද්දේ පෙබරවාරි 7 වෙනිදා තමයි අපි ඒක නැවත ආරම්භ කරේ. මේ වෙනකොට අපි රාජ්‍ය ආයතන 253කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ සේවාවට සම්බන්ධ කරලා තියෙනවා. ඒ සේවාව හරහා රුපියල් බිලියන 2.6කට වඩා වැඩි ප්‍රමාණයක ගෙවීම් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. මේ නාගරික සංවර්ධන අධිකාරියේ මේ මැනින් මාකට් එකට කරන ගෙවීම් සියල්ලක්ම ඔබට පුළුවන් දැන් ඩිජිටල් මාධ්‍යයෙන් ගෙවන්න. දැන් මේ සේවාවට අපේ පෞද්ගලික අංශය මැදිහත් වෙලා ඔබට ඒ පහසුකම් ලබා දෙන වැඩ සටහන් විශාල ප්‍රමාණයක් කෙරලා තියෙනවා. මැනින් මාකට් එකෙන් පටන් ගන්න මේ වෙළඳ මධ්‍යස්ථාන තාක්ෂණයට නැඹුරු කරන එක ඉතුරු තියෙන මධ්‍යස්ථානත් සියල්ලක්මත් ඒ වගේම අපේ නාගරික සංවර්ධන අධිකාරියේ තියෙන අනිකුත් සියලුම ගෙවීම් ඉතාමත් නුදුරු අනාගතයේ කරන්න හැකි වේවි. මේ අතර මතුගම ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ දහවන නිවත් කර ඇති බස් රථ අලුත් වැඩියා කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. මතුගම ඩිපෝවට අයත් බස් රථ 72ක් අතුරින් දැනට දහමනේ යෙදෙන්නේ බස් රථ 48ක් පමණයි. දැන් අපි ආණ්ඩුවක් විදියට ළංගමය ගොඩනගා ගන්න විශාල වැඩ ප්‍රමාණයක් අමාත්‍යාංශය මැදිහත් වෙලා සිදු කරමින් යනවා. විශේෂයෙන්ම ළංගමයට අවශ්‍ය කොන්දස්තර පුරප්පාඩු තියෙනවා. මම හිතන්නේ ඒව බඳවා ගැනීම වල අවසාන අදියරේ තියෙන්නේ. බස් රථ සංචිතයේ අඩුවක් තියෙනවා. බස් රථ සංචිතය වැඩි කරගන්න මැදිහත් වෙලා ඉන්නවා. තරඟ විභාගයකින් තොරව ගුරු සේවයට ඇතුළත් කරන්න